Hi everyone, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද ලස්සන වෙඩින් එකකට යන්න මම ඩ්‍රෙස් කරගත්තේ කියන එක. ඉතින් මුලින්ම මම මෙන්න මේ සැලොන් නිර්මදා කියන එකට ආවා. ඊට පස්සේ මෙතන විශේෂයෙන් කියන්න ඕනේ මාතලේ ඉන්න අයට නම් ගොඩක් විශේෂයි මේ වීඩියෝ එක. ඒ හින්දා අනිවාර්යෙන් බලන්න. ඊට අමතරව මෙතන එන ස්ටාෆ් එක මාර ෆ්‍රෙන්ඩ්ලි. මෙතන ඉන්න ඇන්ටි ඒ වගේම මේ නංගිලා දෙන්න මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් යන්න ආස හිතෙන තැනක්. ඉතින් මුලින්ම මගේ හෙයාර් ස්ටයිල් එක දාන්න තමයි මේ හදන්නේ. මුලින්ම මේ දෙන්නම එකතු වෙලාමයි කොන්නේ හොඳට අයන් කරා. ඊට පස්සේ තමයි අපි ඩ්‍රෙසින් එක පටන් ගත්තේ. මේ තියෙන්නේ අයන් කරලා ඉවරනාට පස්සේ මගේ කොන්නේ ෆයිනල් ලුක් එක. ඒක දැක්කම මට ආයෙම කොන්නේ ස්ට්‍රේට් කරන්න ආස හිතුණා. ඊට පස්සේ දැන් තමයි තියෙන්නේ මේකප් එක පටන් ගන්න වෙලාව. ඉතින් මේකප් එක ඇත්තටම කියන්න ඕනේ බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරලා තමයි මම මේකප් එක කරන්නේ. ඒ වගේම උදේ දාන මේකප් එක කිසිම අවුලක් වෙන්නේ නැතුව හවස් වෙනකම්ම තියෙනවා. මට ඒක තමයි මාරම සතුටු. මොකද අනිත් තැන් වලින් මේකප් කරාම ගොඩක් තැන්වලදී මේකප් එක හවස් වෙනකොට කළු වෙනවා, දාඩියට තිය වෙනවා. හැබැයි මේ මේකප් එක කිසිම අවුලක් වෙන්නේ නැතුව මුළු දවසම එකම විදිහට තිබ්බා. ඉතින් ඔයාලත් වෙඩින් එකකට හරි මොනාට හරි ඉවෙන්ට් එකකට හරි යන්න බලාපොරොත්තු වෙන මේකප් එකක් කරගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මං හිතනවා මේ තැන ඔයාලට හොඳ වෙයි කියලා. මාත් මෙතනදී මගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න මොනවාද කියලා අහගෙන ඒවට කරන්න ඕනේ ට්‍රීට්මන්ට් අහගෙන ඒ දේවල් තමයි කතා කරන්නේ. ඉතින් මං හිතනවා ඔයාලටත් ඔයාලගේ ස්කින් එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සැලොන් නිර්මාතයකට ගිහිල්ලා ඒකට ට්‍රීට්මන්ට් කරගන්න පුළුවන්. දැන් නම් මේකප් එක හොඳට ඉවරයි. මේ තියෙන මගේ ෆයිනල් ලුක් එක. ඉතින් මට මේක දැක්කම මාරම සතුටුයි. මම හිතුවට වඩා ඇත්තටම ලස්සනයි. ඉතින් දැන් අපි වෙඩින් එක තියෙන හෝල් එකට යන ගමන් අද ප්‍රධානියම යන්නේ මගේ හොඳම යාළුවාගේ අක්කගේ අයියාගේ වෙඩින් එකට තමයි මම යන්නේ. ඉතින් මේක තමයි අපේ වෙඩින් හෝල් එක. ඉතින් මේ ඉන්නේ මගේ පිස්සු කෝලම. ඕනි වැඩකට සපෝට් කරන මාර හොඳ ගතිගුණ තියෙන හොඳ ළමෙක්. ඉතින් ගිහිල්ලා පොඩක් පිස්සු වැඩ ටිකකුත් කරලා ඉවර වෙලා ඉතින් මේ තියෙන්නේ මගේ හොඳම යාළුවා එයාගේ අයියටයි අක්කටයි දුන්න සර්ප්‍රයිස් එක. ඉතින් මෙතන මේ දම්පාට සාරියක ඉඳලා ලස්සනට නටන්නේ මගේ හොඳම යාළුවා. මගේ A level කාලේ ඉඳලා හොඳම යාළුවා. ඉතින් මොන දුකේදී සැපේදී හැම දෙයකදීම ඉන්නේ මෙයා තමයි. මොන වැඩේ තිබ්බත් මං කතා කරොත් ඕනි වෙලාවක ඕනි දෙයකට එනවා. ඉතින් නන්දිකා ඔයාට ආදරෙයි. මේ තමයි ඉතින් මම ඉතින් මේ අයියටයි අක්කිටයි එයාලගේ ජීවිතයට හදවතින්ම සුබ පතනවා ඉදිරි අනාගතයට. ඉතින් අද දවසට වීඩියෝ එක ඉවරයි. මාව බලාගෙන හිටියට thank you. මේ ඉන්නේ ඉතින් කැත මම. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ අයියටයි අක්කිටයිත් හදවතින්ම සුබ පතනවා එයාලගේ අනාගතයට. ඉතින් අද වීඩියෝ එක එච්චරයි. ආයෙ දවසක හම්බෙමු. Thank you for watching.